ශ්‍රීරමණාය අයබෝවන් සන්තෝෂය ඔක්කොලා බලනකොට මම හරි සන්තෝෂයි. මට සිංහල පොඩ්ඩක් දන්නේ. ඒ නිසා මම වැඩි එකක් සිංහලෙන් කතා කරන්නේ නැහැ. මම ඉංග්‍රීසියෙන් කතා කරනවා. ට්‍රාන්ස්ලේට් පොඩ්ඩක් කරුවොත් උදව්වක්. අහෙන්නේ. I'm very happy to see you all. I understand you all from Kandy. First message I wanted to give is Ramana Maharshi is beyond religion. We have many paths, but the goal is one. And the goal is not somewhere else. The goal is within us. Even it is wrong to say it is within us, because the us is not there. So අපි හැමෝම මේ ආශ්‍රයයට පිළිගන්නවා තමයි මම මේ ආශ්‍රයයට රවණ මහරිෂිතුමා කියලා තියෙනවා අපි there are no religion beyond religion. ආගම් කියලා දෙයක් නැහැ. සත්‍ය තියෙන්නේ අපේ අතුලාන්තේ. හැබැයි සත්‍ය අපේ අතුලාන්තේ තියෙනවා කියලා කිව්වත් ඒකත් එහෙම කියන්න බෑ කියලා තමයි කියන්නේ. සත්‍ය අපි අතුලාන්තේ තියෙනවා කියන එකලොත් ඔබට කියලා තමයි සත්‍ය කියලා උනාන්සේ පවසන්නේ කියලා. They realized this is just like a shirt. The body is just like a shirt. ශරීරයේ මේ අපි ඇඳන් ඉන්න පිටතෙන් ඉන්න ඇඳුමක් වගේ කියලා හිතන්න. So what we need to do, as Bhagavan has taught us, is to realize who we really are. That is the most important task for which we were born in this world. රමණ මහරිෂි කියලා කියන්නේ මේ අපි කවුද කියන එක ගැන ගවේෂණය කරන්න. ඒක තමයි සත්‍ය අවබෝධය සඳහා අපිට යන්න පුළුවන් මාර්ගය. We are beyond birth and death. අපි සියල්ලෝම මරණය සහ උපත සහ මරණය ඉක්මවූ ජීවි. So we are very happy that initially in 2015 my intention was to go and live in Tiruvannamala. But when this land was released in 2016, I was very happy to come here back to my homeland, in this land where my grandparents lived, and bring this ashrama. What is your name? My name is Jay, or Sadhu Kailai. මේ සාදු කයිලයි ජීතන්ජේ කියලා මෙතුමා ඉන්දියාවේ ඉඳලා මේ පැවිදි 2015 තමයි 2015 ඒ ගිහිල්ලා පදිංචි වෙන්න මම පුරුදු වුණා. හැබැයි මේක රිලීස් වුණාම මේ ඉඳලා මේ ආයතනයේ නිදහස් වුණාම තමයි තීරණය කරලා තියෙන්නේ මේ හැද රමණාශ්‍රමයක් පිටවන්න. සිංහල ඉලස්සර කියනවා. ඒක ඕනේ. සිංහලෙන් කියනවා. සිනා. ඒක. තේරෙනවද නේද? බැරිලුත් ආ 2015 මම මෙහෙට එනකොට මට හරි කචා දෙහි කචා සිංහල වැඩි. ඒ කියන්නේ මේක මෙහි ඇවිල්ලා හදපුවාම හරි වේද අපේ කට්ටියට මේ ගැන තේරෙනවද අපි හොඳින් ඉන්නවා එහෙ අයි මොහාට මෙහාට ඉන්නේ මොකටද කියලා ගොඩක් හිතුවා. හැබැයි කාලය යනකොට මේ ආශ්‍රමේ the good things that are happening out of this ashram is making it sure that it was necessary for this ashram to be built here. දැන් මෙතුමා මේ දෝලනයක ඉඳලා තියෙනවා ඉන්දියාවේ ඉන්නවද මෙහි ඉන්නවද මෙතුමාට තේරලා තියෙනවා මෙහි ඇවිල්ලා මේ රමණ මහරිෂිගේ මේ පණිවිඩයේ මැසේජ් එක මේ ඉන්නට ගන්න පුළුවන්ද නැද්ද කියන අදහස
නමුත් මෙතුමාට මෙතනට ආවට පස්සේ දැන්වලු ඒක කරගන්න පුළුවන් දෙයක් සහ ඒක මෙතුමාට දැනන තියෙනවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ලංකාවේ වැඩි කට්ටියට රමණ මහරිෂි ගැන දන්නේ නැහැ. හැබැයි එක එකනා කොහේ ඉඳලාද ඇවිත් දැන් දැනගන්නවා දැන් මහරිෂිට ආශ්‍රමයක් මෙහෙ තියනවා කියලා ඔක්කොල්ලන් ආවා වගේ නේ. එහෙම පොඩ්ඩක් තේරෙනවා පොඩ්ඩක් ඒගොල්ලන් අඳුරනවා. ඒක දැන් විද්‍යාර්ථී සම්බන්ධ කනෙක්ෂන් එක හැදි තියනවා. ඒකයි. මේ හැදුවාම රමණ ආශ්‍රමයේ ඉඳන් ප්‍රෙසිඩන්ට් වයිස් ප්‍රෙසිඩන්ට් මෙහෙ ඇවිල්ලා 2023 මෙහෙ ඇවිල්ලා අපිත් එක්ක මේක ඔක්කොම බලලා ඒගොල්ලන්ට හරි සතුටුයි. ඉතින් අපිට දැන් ෆුල් සපෝට් දෙනවා රමණ ආශ්‍රමයට. ස්පිරිචුවල් සපෝට්. ඉතින් අපිට ඒ ගැන we are also excited and we are also charged. So it's very happy to see you all here. I don't want to talk too much. I'll just say a few words. Maybe Swami Rishi Tondunal also will say a few words. I already did. I will just say the key message of Ramana Maharshi. The key message of Ramana Maharshi is, I am that. So, to know who I am, I have to look within. There's no point looking outside. මෙතුමා දැන් අවම කිසිතුමාගේ ප්‍රධානම පණිවිඩය තමයි දැන් කියන සුදානම් වෙන්නේ. එමාස I am that. මම වෙමි මම වේ කියන අර්ථය සහ අතුලාන්තයෙන් සමාව ගවේෂණය කිරීමක් ගැන තමයි පැහැදිලි කරන්නේ. So to know who I am, there is no point in going out. So I have to start looking within. මම කවුද කියන එක ගවේෂණය කරන්න බාහිරට හැරිලා වැඩන්නේ අතුලාන්තයට හැරීම තමයි ගවේෂණය සඳහා කරන්නේ. With all the noise that is outside, right? Because we have 5 senses. The 5 senses are continuously looking outside. And that will prevent us from looking within. අපේ අසකරනාස දිවස කියන්නේ බාහිරට හැරිච්ච පංච කාලානස්කන්ධය නිසා අපි බාහිරට හැරිලා සයිලන්ට් එක ශබ්දතාවය අල්විහි වෙලා තියෙනවා. නමුත් අතුලාන්තයට හැරීමට අර පස් ආකාර පැත්තම නැතුව මේ පැත්තට හැරුණාම විනාශයෙන් සයිලන්ට් කියන එක සකස් වෙනවා තමයි කියන්නේ. So the impact of the 5 senses or what the 5 senses gather, the impact of it is continuously creating thoughts. බාහිර අරමුණු සහ ඒක නැසකන්නාස දිව ශරීරයේ කියන බාහිරට හැරීමම හේතු වෙනවා එක දිගට අඛණ්ඩව සිතුවිලි දාමයක් සැදී. So the process is to find out where the thoughts are coming from and refuse it from where it origins. ඒ වගේම අපේ ක්‍රියාවලිය විදිහට බලන්න ඕනේ කියලා කියන්නේ මේ සිතුවිලි ආරම්භ වෙන ආකාරය සහ අපි ඒක නවත්තන්න හදන ආරම්භය මූලයේ කොතනින්ද පටන් ගන්න. So what Ramana Maharshi says, if you go looking for where the thoughts are coming from, there is no place. So the thoughts come from nowhere and we give impetus, we give energy for the thoughts to rise. එතකොට අතුලාන්තයේ අපි දැන් ආරම්භ සිතුවිලි ආරම්භ කරන ස්ථානය කොහෙද කියලා හොයන්න ගියාම අපි අතුලාන්ත ගවේෂණයේදී අපිට හම්බෙන්නේ නැහැ සිතුවිලි ආරම්භක ස්ථාන. ඒ වගේම සිතුවිලි නැති වෙනවා කියන ස්ථානෙක හොයාගන්න බෑ. අපි දෙනවා ඒකට ශක්තිය.
අපි කියන්නේ අපෙන් එනජ අපි මේ නිකන් බල